ඔයා මීට කලින් කිසිම රටකට ට්‍රැවල් කරලා නැද්ද? ඔයාගේ පාස්පෝර්ට් එකේ කිසිම වීසා එකක් මේ වෙනකම් වැදිලා නැද්ද? එතකොට ඔයා යුරෝප් වීසා එකක් ඇප්ලයි කරොත් ට්‍රැවල් හිස්ටරි එකක් නැති හින්දා ඔයාගේ වීසා එක රිජෙක්ට් වෙයිද? මේ හැම ප්‍රශ්නයකටම උත්තර අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. ප්‍රශ්නේ තමයි ෆස්ට් ටයිම් ට්‍රැවල් කරන කෙනෙක්ට යුරෝප් වීසා ලැබෙයිද? ඔව්ද නැද්ද? උත්තරය ඔව්. ෆස්ට් ටයිම් ට්‍රැවල් කරන කෙනෙක්ට උනත් යුරෝප් වීසා ලැබෙන්න පුළුවන්. දැන් මෙතනදී ඔයාලට එන ප්‍රශ්නේ තමයි ට්‍රැවල් හිස්ටරි එකක් නැති හින්දා මගේ වීසා එක රිජෙක්ට් වෙයිද කියන ප්‍රශ්නේ. ඔයාලා මෙතනදී මතක තියාගන්න ඕන කාරණේ තමයි ට්‍රැවල් හිස්ටරි එකක් තියෙන එක යුරෝප් වීසා එකක් අප්‍රූව් වෙන්න හොඳ ඇඩ්වාන්ටේජ් එකක් තමයි. හැබැයි ට්‍රැවල් හිස්ටරි එකක් නැති වුණා කියලා වීසා එකක් අනිවාර්යෙන් රිෆියුස් කරනවා කියලා දෙයක් නැහැ. මොකද එම්බසි රික්වයර්මන්ට් ලිස්ට් වල ට්‍රැවල් හිස්ටරි එකක් අනිවාර්යෙන්ම තියෙන්න ඕන කියලා කොතනකවත් සඳහන් කරලා නැහැ. ට්‍රැවල් හිස්ටරි එකක් තියෙනවා නම් හොඳයි. ඒක ඇඩ්වාන්ටේජ් එකක්. හැබැයි ට්‍රැවල් හිස්ටරි එකක් නැති කෙනෙක් worry වෙන්න ඕනේ නැහැ. ට්‍රැවල් හිස්ටරි එකක් නැති හින්දා මගේ අනිත් හැමදේම තියෙනවා. මගේ ෆයිනෑන්ෂියල් බෑග්ග්‍රවුන්ඩ් එක, සැලරි පේ ස්ලිප්ස්, එතකොට ඇසෙට් and ෆැමිලි ටයිස් මේ ඔක්කොම තියෙනවා. හැබැයි මගේ ට්‍රැවල් හිස්ටරි විතරක් නැහැ. ඒ හින්දා මගේ වීසා එක රිජෙක්ට් වෙයි කියලා ඔයාලට බයක් තියෙනවා නම් එහෙම දෙයක් නැහැ. ට්‍රැවල් හිස්ටරි තියෙනවා නම් හොඳයි. ඒක එක සාධකයක් විතරයි. හැබැයි ට්‍රැවල් හිස්ටරි කියන එක මැන්ඩටරි රික්වයර්මන්ට් එකක් නෙමෙයි. ඒ වගේම ලංකාවේ බොහෝ දෙනාගේ තියෙන මතයක් තමයි යුරෝප් වීසා එකක් ඇප්ලයි කරනවා නම් ඒ යුරෝප් වීසා එක ඇප්ලයි කරන්න කලින් ඉන්දියා, මැලේසියා, සිංගප්පූර් වගේ අපිට ටිකක් පහසුවෙන් යන්න පුළුවන් කන්ට්‍රීස් ටිකක් විසිට් කරලා ට්‍රැවල් හිස්ටරි හදාගෙන වීසා එක ඇප්ලයි කරන්න කියන එක. ඉතින් මෙතනදී මට අහන්න තියෙන ප්‍රශ්නේ තමයි එහෙම රටවල් කීපයකට ට්‍රැවල් කරලා ට්‍රැවල් හිස්ටරි හදාගෙන වීසා එක ඇප්ලයි කරාට පස්සේ වීසා එක අනිවාර්යයෙන්ම අප්‍රූව් වෙනවා නම් එහෙනම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන කෙනෙක්ට කරන්න තියෙන්නේ සල්ලි ටිකක් වියදම් කරා එක දිගටම එක මාසෙම හරි කමන්නේ රටවල් 4කට 5කට ගියා ඊට පස්සේ ඊළඟ මාසෙම යුරෝප් වීසා එක ඇප්ලයි කරනවා. එතකොට වීසා එකක් අප්‍රූව් වෙයිද? දැන් ප්‍රායෝගිකව ගත්තොත් අපිට තේරෙනවා එහෙම එක දිගට ට්‍රැවල් කරලා ට්‍රැවල් හිස්ටරි එකක් කියලා හදාගෙන ඊට පස්සේ ඊළඟ මාසෙම යුරෝප් වීසා දැම්ම කියලා එහෙම අප්‍රූව් වෙන්නේ නැහැ. මොකද යුරෝප් වීසා එක දෙන්නේ ඔයාගේ ට්‍රැවල් හිස්ටරිය බලලා විතරක් නෙමෙයි. ඒක නිසා ඔයාලා හිතනවා නම් මාස කීපයක් හෝ මාසයක් වගේ ඇතුළත රටවල් කීපයකට එක දිගට ට්‍රැවල් කරලා ට්‍රැවල් හිස්ටරිය හදාන යුරෝප් වීසා එක ඇප්ලයි කරන එක තමයි හොඳම දේ කියලා. ඇත්තටම එහෙම දෙයක් නැහැ. ඔයාගේ ට්‍රැවල් හිස්ටරිය හොඳ වුණත් ඔයාගේ අනිත් ඩොකියුමන්ටේෂන් කරද්දී ඔයාගේ අනිත් පාර්ට්ස් ඒ කියන්නේ වීසා එකක් අප්‍රූව් වෙන්න බලපාන සාධක තියෙනවනේ. අන්න ඒ දේවල් ඔයාගේ වීක් නම් එතකොට ඔයාට වීසා එක හම්බෙන සම්භාවිතාවය අඩුයි. ඉතින් අපි බලමු ට්‍රැවල් හිස්ටරියට අමතරව වීසා ඔෆිසර්ගේ සයිඩ් එකෙන් මොන වගේ දේවල්ද ඔයාගේ කන්සිඩර් කරන්නේ යුරෝප් වීසා එකක් ඇප්ලයි කරාට පස්සේ ඔයාගේ වීසා අප්‍රූවල් එක දෙන්න. ඔයාගේ එම්ප්ලොයිමන්ට් බෑග්ග්‍රවුන්ඩ් එක බලනවා. ඒ වගේම ඔයාගේ ඉන්කම් ස්ටේටස් එක, ඔයාගේ බැංක් ස්ටේට්මන්ට් එක, බැංක් ස්ටේට්මන්ට් එකේ ට්‍රාන්සැක්ෂන් තියෙන කොහොමද? ඒ වගේම ඔයාගේ පර්පස් ඔෆ් ට්‍රැවල්. දැන් මෙතනදී පර්පස් ඔෆ් ට්‍රැවල් කියලා කියන්නේ සමහර කට්ටිය වීසා එක ඇප්ලයි කරනවා ටුවරිස්ට්ද කියලා හොයාගන්නත් බෑ, ෆැමිලි විසිට්ද කියලා හොයාගන්නත් බෑ, බිස්නස්ද කියලා හොයාගන්නත් බෑ. උදාහරණයක් විදියට ජර්මන් වීසා එකක් ඇප්ලයි කරනවා. ඒකේ ඇප්ලිකන්ට් දාලා තියෙනවා මගේ අම්මගේ අයියාගේ පුතා ඉන්නවා ජර්මන් වල, මම එයාවත් බලලා ටුවරිස්ට් ප්ලේසස් උත් බලලා තාම මම බිස්නස් එකක් පටන් ගන්න ඉන්නවා. ඒකට බිස්නස් ප්ලේස් එකකුත් විසිට් කරලා එන්න තමයි මම යන්නේ කියලා. එතකොට පර්පස් එක ක්ලියර්ලි මෙන්ෂන් කරලා නැහැ. පර්පස් 3-4ක් තියෙනවා. වීසා ඔෆිසර් හිතා ගන්න බෑ මොකට වීසා දෙන්නද කියලා. ඉතින් ඒ වගේ ප්‍රශ්නත් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා මේ purpose of travel කියන එකත් clearly mention කරලා තියෙන්න ඕනේ. ඒ වගේම family ties හරියට තියෙන්න ඕනේ. assets තියෙන්න ඕනේ. ඒ වගේම travel plan එක පැහැදිලිව mention කරලා තියෙන්න ඕනේ. ඉතින් මේ වගේ factors තමයි ප්‍රධාන වශයෙන් බලපාන්නේ ඔයාගේ visa approval එකට ඔයාගේ travel history විතරක් නෙමෙයි කියන එක මතක තියාගන්න. උදාහරණයක් විදියට අපි හිතමුකෝ පුද්ගලෙක් ඉන්නවා එයාට stable job එකක් තියෙනවා. හොඳ salary එකකුත් තියෙනවා. ඒ වගේම strong bank statement එකකුත් තියෙනවා. clear travel plan එකකුත් තියෙනවා. අනිකුත් request කරලා තියෙන සියලුම documents ටිකත් පැහැදිලිව පිළිවෙලට තියෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවකදී travel history නැති වුණත් ඒ applicant visa හම්බෙන්න තියෙන percentage එක වැඩි. ඒ වගේම අපි මේකේ opposite side එකක් හිතුවොත් එහෙම යම්කිසි applicant කෙනෙක් ඉන්නවා එයාට travel history නැහැ. අපි හිතමු නුවන් කියලා අයදුම්කරුවෙක් ඉන්නවා එයාට travel history නැහැ. ඒ වගේම එයාට job එකකුත් නැහැ හරියට. bank statement එකත් weak. travel plan එකත් clear නැහැ. ඒ වගේම අනිකුත් request කරලා තියෙන documents birth certificate, marriage certificate, family ties ඒ වගේ දේවල් තියෙනවනේ ඒවත් missing. missing documents තියෙනවා. හරියට documents ටිකත් complete වෙලා නැහැ. ඉතින් මේ වගේ අවස්ථාවකදී නම් එයාගේ ෆයිල් එකේ visa refusal percentage එක ගොඩක් වැඩි. මොකද එයාගේ travel history නැහැ තමා. ඊට අමතරව අනිත් document උත් අඩුයි. ඒවත් strong නැහැ. ඉතින් මේ වගේ අවස්ථාවක visa refusal percentage එක වැඩි. ඒක නිසා ඔයා first time travel කරන කෙනෙක් නම් travel history විතරක් අඩුයි.
අනිත් දේවල් කම්ප්ලීට්ලි තියෙනවා නම් එතකොට ඔයාට travel history ගැන විතරක් හිතලා ස්ට්‍රෙස් ගන්න එපා. ඔයාගේ අනිත් ડોකියුමන්ට් එක ફોකස් කරන එක තමයි හොඳම දේ. මෙතනදී ඔයා ફોකස් කරන්න ඕනේ මොනවද කියන එක ගත්තොත් ඔයාගේ travel history නැත්තම් ඔයා ફોකස් කරන්න ඕන දේවල් තමයි ඔයාගේ employment proof ටික හරියට පිළිවෙලට හදාගන්න. ඒ වගේම bank statement එක, ඔයාගේ financial strength තියෙන හැම දෙයක්ම පිළිවෙලට documentation කරන්න. ඒ වගේම ඔයාගේ purpose එක genuine වෙන්න ඕනේ. genuine වෙන්න ඕනේ කියලා කියන්නේ මම අර කලින් සඳහන් කරා වගේ සමහරලාට අපි හිතමු තාත්තගේ අයියාගේ පුතා ඉන්නවා. එයාවත් බලන්න යනවා, business එකකුත් පටන් ගන්න ඉන්නවා, ඒකට තැනකුත් බලන්න යනවා, tourist places උත් බලන්න යනවා. ඒ වගේ purpose 3-4ක් mention කරනවා එකම tour එකේ. එතකොට genuine purpose එකක් කියලා visa officer හිතා ගන්න බෑ. මොකද එයාගේ purpose එක clear නෑනේ. ඉතින් ඒක නිසා ඔයාගේ purpose එක කවුරු හරි බලන්න යනවා නම් බලන්න යන්නේ කියන එක mention කරන්න clearly. tourist නම් tourist කියලා දාන්න. business purpose එකකට යනවා නම් business කියලා දාන්න. 3-4ක් mix කරලා දාන්න එපා. දැන් සමහර applicantලා හිතනවා මම 3-4ක් mix කරලා දැම්මහම මොකේට හරි visa එකක් දෙයි කියලා. එහෙම visa දෙන්නේ නැහැ. ඔයාගේ purpose එක පැහැදිලිව තිබ්බොත් තමයි visa officer ඔයාගේ අනිත් documentation එක මෙයා යන purpose එකට අදාළව documents ටික පිළිවෙලට provide කරලා තියෙනවා. ඒක නිසා මෙයා visa දෙන්න සුදුසුයි කියලා හිතෙන්නේ. ඒක නිසා ඔයාගේ purpose එක අනිවාර්යෙන් genuine වෙන්න ඕනේ. ඒ වගේම documents ටික completely තියෙන්න ඕනේ. visa application form එකේ checklist එකේ ඉඳන් හැම දෙයක්ම photo එකේ ඉඳන් සියලුම දේවල් පැහැදිලිව පිළිවෙලට තියෙන්න ඕනේ. ඉතින් අපි මේ වීඩියෝ එකේ තියෙන දේවල් summarize කරොත් එහෙම අපේ ප්‍රශ්නේ උනේ first time travel කරන කෙනෙක්ට යුරෝප් වීසා ලැබෙයිද නැද්ද? yes ද no ද? උත්තරේ ඔව්. first time travel කරන කෙනෙක්ට උනත් travel history එකක් නැති වුණත් එයාට වීසා ලැබෙන්න පුළුවන්. හැබැයි එයාගේ අනිත් documentation ඒ කියන්නේ වීසා එකක් දෙන්න කියලා consider කරන දේවල් තියෙනවානේ. ඒ අනිත් දේවල් එයාගේ completely තියෙනවා නම් first time travel කරන කෙනෙක්ට උනත් වීසා ලැබෙන්න පුළුවන්. travel history කියලා කියන්නේ mandatory requirement එකක් නෙමේ. වීසා approval එකට බලපාන එක් කරුණක් පමණයි කියන එකත් අපි මතක තියාගන්න ඕනේ. ඒක නිසා මෙච්චර දවසක් ඔයාගේ අනිත් ડોකියුමන්ට් සියලුම දේවල් පිළිවෙලට පැහැදිලිව හොඳටම තියෙනකොට travel history නැති වුණා කියලා බොරු වුණා නම් ස්ට්‍රෙස් අරන් හිටියා නම් මට යුරෝප් වීසා එකක් ඇප්ලයි කරන්න බැරි වෙයි කියලා මෙතනින් පස්සේ ඒ ස්ට්‍රෙස් එක තියාගන්න එපා. එහෙම දෙයක් නැහැ. හැබැයි මතක තියාගන්න travel history කියන්නේත් හොඳ ඇඩ්වාන්ටේජ් එකක් තමයි. ඒ වගේම යුරෝප් වීසා එකක් ඇප්ලයි කරන්න කියලා හිටි හැටියෙම තියෙන මුදල් ඔක්කොම වියදම් කරගෙන රටවල් 4කට 5කට ඉක්මනට ගිහිල්ලා ඊට පස්සේ ඊළඟ මාසෙම යුරෝප් වීසා දාන්න එපා. මොකද ඒක එහෙම දැම්ම කියලා වීසා ලැබෙන්නේ නැහැ. ඉතින් ඔයාලට මේවා සම්බන්ධව තවත් ඩවුට් තියෙනවා නම් ඔයාලට පුළුවන් අපේ කන්සල්ටේෂන් සර්විස් එක අරගෙන ඔයාලට තියෙන ප්‍රශ්න ඔක්කොම අහලා අපේ වීසා ඇඩ්වයිස් ඔෆිසර් කෙනෙක්ගෙන් ඇඩ්වයිස් එකක් අරගෙන ඔයාගේ ડોකියුමන්ටේෂන් ටික හරියට කරගන්න. ඉතින් යුරෝප් වීසා ගැන වැඩිදුර තොරතුරු පැහැදිලිව පිළිවෙලට දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා එල්ලිමක් කරනවා. එහෙනම් අපි තවත් මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු. Thank you very much.